කොහොමද යාළුවනේ? සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න. මේ තියෙන්නේ අපේ ගෙවත්තේ පුංචිම පුංචි ඉඩක අපි වගා කරපු එළවලු පළතුරු. ඇත්තටම ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ අපේ කොමඩු වැලේ කොමඩු ගෙඩියක්. ඇත්තටම අපි කොමඩු අපේ කොමඩු පැලේ පැලවුණේ අපි කාපු කොමඩු කෑල්ලක ඇට ටික අපි පැලවෙයි කියලා හිතන තැනකට වීසි කරා. ඒ වීසි කරපු කොමඩු ඇට වලින් තමයි ඒ කොමඩු වැල හැදුනේ. ඉතින් බලන්නකෝ ඒ කොමඩු වැලේ දැන් ලොකු ගෙඩියකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අපේ සුදු පුතාගේ සීයයි සුදු පුතයි එකතු වෙලා හිටවපු පැල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා දැක්කම දන්නවා මේ මොනවද කියලා. සමහරු නම් මේක ගෑවුනත් තෙති බත් කන්න කියලාත් කියනවා. ඉතින් ওই විදිහට අපේ සුදු පුතත් හරි මාසයි පැල හිටවන්න. මේ තියෙන්නේ තක්කාලි පැල. ඒ වගේ නම් තාම පළ හටගෙන නැහැ. ඒවා චූටි පැල. ওই විදිහට මේ අපේ වගාවේ මිරිස්, වට්ටක්කා, කරවිල, කොමඩු, මෑකරල්, පතෝල මේ වගේ ගොඩක් එළවලු අපි වගා කරලා තියෙන්නේ. මහා පරිමාණයෙන් නෙමෙයි අපිට කන්න පුළුවන් වෙන සුළු පරිමාණයෙන් අපි හිටවලා තියෙන්නේ. ටිකක් මහන්සි තමයි. මොකද මේ පැල හිටුවට පස්සේ මේවට උදේට හවසට වතුර දාන්න ඕනි. හැබැයි ඉතින් මේ පැලවල භෝග හට ගන්නකොට ඇත්තටම ඒව දැක්කහම ඒ මහන්සියක් නැති තරම් පුදුම ආසාවක් ඇති වෙන්නේ. බලන්නකෝ මේ තියෙන බෝල කොච්චි. දැක්කමත් ආසයි නේද? එන්නකෝ බලන්නකෝ මේ පැලේ අඳුරනවද කියලා. ඔයාලා විශ්වාස කරනවද මේ මිදිවැලක්? ඇත්තටම මේ මිදිවල හැදුනේ අපි කාලා විසික් කරපු මිදි ගෙඩියක හැට වලින් තමයි. බලන්නකෝ ඒක කොච්චර සරුවට හැදිලා තියෙනවද කියලා. ආසයි නේද දැක්කම? බලන්නකෝ තක්කාලි ගස්වලත් ගෙඩි ඇවිල්ලා තියෙන්නේ. කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මේ මොනවද කියලා. මේ තමයි මිංචි කොළ. කරවිල වැලෙත් තාම චූටියට තමයි ගෙඩි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා අහලා තියෙනවද යාළුවනේ කතාවක්? අපි පරිසරයත් එක්ක ගැටෙනකොට අපේ හිත ගත මනස මේ හැමදේම සුවපත් වෙනවා කියලා. ඔව් ඇත්තටම ඔව්. ඉතින් ඔය විදිහට තමයි අපේ ගෙවත්තේ තියෙන චූටි ඉඩෙන් අපි ප්‍රයෝජනයක් ගත්තේ.
මේවත්